අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් අද හැමෝටම සතුටු දවසක් නේද? මොකද ඔක්තෝබර් මාසේ අපේ අලුත් පන්තිය අද පටන් ගන්නවා. එතකොට අපිටත් ගොඩක් සතුටු දවසක් වගේම ටිකක් බය වෙන දවසක්. මොකද අපි මෙච්චර දවස් අපේ ඔන්ලයින් ක්ලාස් එකට ගත්තේ ළමයි 10 දෙනයි. එතකොට මේ වෙනකොට ගොඩාක් අයගේ ඉල්ලීම් මත අද අපිට ඒ ප්‍රමාණය ඉක්මවා පිරිසක් ක්ලාස් එකට බඳව ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි පුංචි දෙගිඩියාවකින් ඉන්නවා. මොකද අපි මෙච්චර කල් කරගෙන ආපු ක්‍රමවේදය තවදුරටත් සාර්ථකව කරගෙන යන්න ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නවා. ඉතින් අද පන්ති අපි ඒ නිසා සාමාන්‍ය කරන කාලයට වඩා වැඩි කාලයක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අපේ පන්තියට සම්බන්ධ වෙච්ච ඔය කට්ටියව ගොඩක් ආදරෙන් පිළිගන්න ගමන් අපේ පන්තියේ තියෙන පුංචිම නීති ටිකකින් පන්තිය පටන් ගන්න හිතුවා. මොකද මේ නීති ටික දැනගන්නේ නැතුව ඔය කට්ටියට ඉස්සරහට අපේ පන්තිය කන්ටිනියු කරන්න ටිකක් අමාරුයි. මොකක්ද දන්නවද? පළවෙනි නීතිය තමයි ඔය කට්ටිය 7 වෙද්දි පන්තියට එන්න. එහෙම නැත්නම් අනිත් යාළුවෝ ටික බලාගෙන ඉන්න ඔයාලා එනකන් නැත්නම් අපි පන්තිය පටන් ගන්න ඔයාලට පාඩම් ටික මග ඇරෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි කාරණය තමයි 7 වෙද්දි පන්තියට එන්න. දෙවෙනි කාරණය තමයි දැන් ඔයාලා බතික් ඉගෙනගෙන සමහර කට්ටිය බතික් වල ප්‍රශ්න තියාගෙන මේ හැමදේම ඔළුවේ තියාගෙන ඉන්නේ. සමහර කට්ටියගේ පාට යන ප්‍රශ්න තියෙනවා, සමහර කට්ටියගේ පාට ලස්සන දෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. මේ හැමදේම ඔයාගේ ඔළුවෙන් අයින් කරන්න. මොකද අද ඉඳන් ඔයා අලුත් විදිහට ඉගෙන ගන්න යන කෙනෙක් විදිහට මේ අලුතින් දෙන දැනුම ඔයා ඔළුවට එකතු කරගන්න. ඊළඟ කතාව තමයි ඔය කට්ටිය පොතක් අරගෙන ඔයාලට එන ප්‍රශ්න ටික ලියා ගන්න. හරි? ඔයාලට එන ප්‍රශ්න මොනවද කියන එක ලියා ගන්න. ඊළඟ දවසේ ක්ලාස් එක පටන් ගන්න මොහොතේදී ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ප්‍රශ්න ටික අපිත් එක්ක සාකච්ඡා කරලා අනිත් ඔයාගේ යාළුවන්ට ඒ දැනුම ෂෙයා වෙන්න අරින්න. හරි? ඒක හරියම කැමති දෙයක්. අපි ඊළඟට අපි කියන්නේ හැම වෙලේම පුළුවන් තරම් ඔයාලගේ කැමරා එක ඔන් එකේ තියාගන්න. මේකට හේතුව ඔයාත් එක්ක වෙන කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවද? ඒ ප්‍රශ්න නෙමෙයි. මොකද ඔයාට අපි කියන දේ පැහැදිලිව තේරෙනවද කියලා අපිට ඔයාගේ මූණ ඉරියව් වලින් ගොඩක් කලාවට අඳුන ගැනීමේ හැකියාව තියෙනවා. අපිට හිත කියවන්න බෑ. නමුත් මූණ කියවීමේ හැකියාව යම් මට්ටමකින් තියෙනවා. එතකොට අපිට නැවත ඔයාලට මේ පාඩම කියලා දෙන්න පහසුයි. නැත්තම් ගොඩාක් අය බයයි සර් බණි ඒ හින්දා මේක අහන්න බෑ මියුට් කරගෙන ඉන්න කියලා තියෙන්නේ. මෙහෙම කතා මොකුත් නැහැ. ඔය කට්ටිය ක්ලාස් එකේ ඔයාලට පාඩම යන අතරතුරේ මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් ඒ ගැනත් අපෙන් අහන්න. අහලා ඉවර වෙලා ඔයාගේ ප්‍රශ්නය निराකරණය කරගෙන පාඩම කන්ටිනියු කරමු. නැත්තම් ඔයා අහන්නම් කියලා හිතාගෙන ඉන්නවා ඔයාට අමතක වෙනවා. මම නැත්තම් සර් බණී කියලා අහන්න නැතුව ඉන්නවා. ඔයා ප්‍රශ්නයක් එක්ක පන්තියෙන් එළියට යනවා. ඒ දේවල් කරගන්න එපා. ඊළඟට මේක ඔන්ලයින් ප්‍රැක්ටිකල් ක්ලාස් එකක්නේ. එතකොට මම මෙතන ඉඳන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිද්ධ කරද්දී ඔයාලත් ඔයාලගේ ගෙදර ඉඳන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. ඉතින් ඒ ක්‍රියාකාරකම් සිද්ධ කරද්දී හැම වෙලේම මං ක්‍රියාකාරකම් ටික සිද්ධ කරලා අවසන් කරලා ඔයාලට වෙලාව දුන්නට පස්සේ ඒ ක්‍රියාකාරකම් ටික සිද්ධ කරන්න. මොකද අපේ ටීම් එක ඔයාලා ප්‍රැක්ටිකල් කරන දිහා අනිවාර්යයෙන්ම බලාගෙන ඉන්න නිසා. හරි. එතකොට මෙන්න මේ වගේ චූටි නීති ටිකක්. අනිත් එක තමයි ඔයාලට තියෙන ඕනෙම ගැටලුවක් අහන්න නිදහස මේ පන්තිය ඇතුලේ තියෙන නිදහස සීමා කරලා නැහැ. හරි. එතකොට රෙසිපි 26ක්ම අපි උගන්වනවා. ඒ රෙසිපි 26ම වැඩ කරන රෙසිපි, ක්‍රියාත්මක වෙන රෙසිපි, ඩයි ප්‍රොටෙක්ෂන්ස් තියෙන රෙසිපි. ඒ නිසා ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව මේකේ ක්ලාස් එකේ ඔයා තෝරගත්තු දෙයක් එක්ක ඔයාට ඉස්සරහට ප්‍රැක්ටිකල් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ගොඩක් අයට යාළුවෝ මාර්ගෙන් එහෙම අපි ගැන රෙකමෙන්ඩේෂන් ඇවිල්ලානේ ආවේ. ඒතකොට යාළුවෝ විස්තර කියන්නේ නැති කොහොමද මේ ක්ලාස් එක වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අද ඉඳන් අපි පන්තිය පටන් ගමු. පන්තිය පටන්ගෙන යද්දි මුලින්ම අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. මොකද එකපාරට මෙන්න මෙහෙමයි වතුර ලීටරයක් ගන්න, මේ ටික ගන්න, මේ ටික ගන්න කියලා ඩයි ටික දාන්නේ මෙහෙමයි කියලා උගන්වන්න අපි නම් සූදානම් නැහැ. මොකද අපිට තියෙනවා ඊට වඩා දැක්මක් එක්ක ඔයාව හදන්න ඕනි පාරක්. මොකද බතික් කියන ශාස්ත්‍රය තුළ ඔයා හොය ඉගෙන ගන්න කෙනෙක් බවට පත් කරන්න අපි කැමති නැහැ. ඒ නිසා අපි මුල ඉඳන් අගට යනකම් A to Z ඔයාට හරියට උගන්වන නිසා
අපි ඒ පියවර ටික ඔස්සේ ඉගෙනගෙන යමු. යම් කිසි කෙනෙක් ඉන්නවා නම් හදිසියේ ඩයි එකක් දාන්න ඕනි මේක තමයි බතික් කියන්නේ කියලා අනේ ඒ මානසිකත්වය ඔළුවෙන් අයින් කරගන්න. මොකද ඔය කට්ටිය අඳුර ගන්න ඕනි දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් ටික මුල ඉඳන් පියවරෙන් පියවර ඉගෙනගෙන ගිහිල්ලා බතික් කරමු. එතකොට ඔය කට්ටිය කවදාවත් අමාරු වෙටෙන්නේ නැහැ. දැන් යාළුවන්ගේ රෙකමෙන්ඩේෂන් වලින් ආපු කට්ටිය දන්නවා කොහොමද ඒක වෙන්නේ කියලා. මම මේ ටික කිව්වේ අලුතින් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච කට්ටියට. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ අපි හිතුවට වඩා කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා හැමෝම උනන්දුවෙන් තම තමන්ගේ වැඩ කටයුතු ටික සිද්ධ කරන්න. අපිට දෙන්න පුළුවන් උපරිමයෙන්ම අපි ඔයාලට ඉගැන්වීම් කටයුතු ඒ වගේම තාක්ෂණික කටයුතු අපේ පැත්තෙන් එන්න පුළුවන් උපරිමයෙන්ම ඔය කට්ටියට සිද්ධ කරලා දෙන්න. එහෙනම් අපි යමු අද පාඩමට.